නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රැවටීම සත්වයාගේ ස්වභාවයකි. කොතරම් උගතකු නැනවතකු වුවද සරමැටිනම් හෙතෙමේ සමහර කරුණුවලදී රැවටේ. මන්ද බුද්ධිකයෝ වනාහි නොයෙක් කරුණුවලට නිතර රැවටිති. රැවටීම වනාහි අංපුද්ගලයකුට හෝ වස්තුවකට හෝ රැවටීමය. තමාටම රැවටීම යයි දෙපරිදිවේ. එයින් අනුන්ට හා අන්දේවලට රැවටීම ලෝකයේ කවුරුනුත් දන්නා ප්‍රකට කරුණකි. තමාටම තමා රැවටීම වනාහි සෑම දෙනාම නොදත් ගුප්ත කරුණකි. එක්කෙනෙකු විසින් අනෙකකු රවටන්නට තැත් කළත් අනෙකා නුවණැතියෙක් වී නම් රැවටිල්ලට ඔහු හසුවනුයේ කලාතුරකිනි. හසු වූයේද ඔහුට වැඩිකල් නොගොස් ඒ බව අවබෝධ වේ. ඒ බව අනෙකකු විසින් කිව්වහොත් ඔහුට වහාම එය අවබෝධ වේ. බොහෝ උගත්තුද නුවණැත්තෝද නොයෙක් විට තමන්ට රැවටෙති. මන්ද දුද්ධිකයන්ගේ තමන් ගැන රැවටීම කියනුව කිම? තමා ගැන රැවටුණු තැනැත්තාහට අනුනට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නොවේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේදීම නොවැටහේ ඔහුගේ රැවටුම තේරුම්ගත් අනුවණැතියෙකු විසින් ඒ බව. ඔහුට කිව්වත් ඔහු ඒ නොපිළිගන්නේ. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ නපුරුද රැවටිල්ල තමා ගැනම රැවටීම බව කිව යුතුය. මෙහි තමාට තමා රැවටීම යැයි කියනු ලබනුයේ අන්‍ය ධර්මයක වේශයෙන් අන්‍ය ධර්මයක ආකාරයෙන් සත්ත්ව සංතානයේ පහළවන සිත්වලට රැවටීමය. ස්වීය තත්ත්වය වසාගෙන අන්‍ය වේශයකින් සිත් පහළවනුයේ නං දෙස් ගන්නා කෙලෙසුන් හා සම්ප්‍රයෝගයෙනි. ආර්ය මාර්ග ගානය උපදවායෙහි බලයෙන් මතු නූපදනා පරිද්දෙන් කෙලෙසුන් නොනැසූ පුද්ගලයා තුළ ඒ කෙලෙසුන් කොතෙක් කල් යටපත් වී තිබුණත් කොතරම් උත්සාහයකින් යටපත් කරන ලදුවත් කෙලෙසුන්ට හිත වූ අරමුණක් මුණ ගැසුණු කලේ ඒ ක්ලේශය උපදනාහුය. කෙලෙසුන්ගේ හා පව්කම්වල ආදීනවය දැක්වෙන ධර්මයන් ඇසීමෙන්ද කෙලෙසුන් හා පව් පිළිකුල් කරන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්ද නුවණ වැඩීමෙන්ද සත්වයන් කෙරෙහි කෙලෙසුන්ට හා පව්කම්වලට බියක් පිළිකුලක් ඇතිවේ. එය වනාහි කෙලෙසුන්ටත් පව්කම්වලටත් විලොත්ත හැඟීමකි. ආරක්ෂකයකු ඇත්තා වූගේකට සොරුන්ට පිවිසීමට අවකාශ. මඳවන්නක් මින් ක්ලේශයන්ට විරුද්ධ වූ ඒ හැඟීම ඇත්තා වූ තැනැත්තාගේ සන්තානයේ ක්ලේශයන්ගේ පහළවීමටත් පහළවී ක්‍රියාකාරීවීමටත් අවකාශ මඳවන්නේය. එකලි ක්ලේශයෝ ඒ පුද්ගලයාගේ සන්තානයේ පහළවීමටත් ක්‍රියාකාරීවීමටත් අන්මගක් ගනිති. එනම් යම් කිසි කුසල ධර්මයක වේශය කුසල ධර්මයක ආකාරය ගැනීමය. ක්ලේශයක් තමාගේ ආකාරය සඟවා යම් කිසි කුසල ධර්මයක වේශයෙන් උපන් කල්ලි කෙලෙසුන් පිළිකුල් කරන කෙලෙසුන්ට බියවන තැනැත්තා රැවටෙන්නේය. හෙතෙම කුසල ධර්මයකැයි සිතා ඒ පිළිගන්නේය. එයට ස්වසන්තානයෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීවීමටත් ඉඩ දෙන්නේය.
මෙසේ තමන්ගේ නියම ආකාරය සඟවා යම් කිසි කුසල ධර්මයක වේසයෙන් පහළවන්නා වූ ක්ලේශයෝ වංචක ධර්ම නම් වෙති. තමන්ගේ සන්තානයෙහිම හටගන්නා වූ මේ ක්ලේශයන්ට රැවටීමට ලෝක ව්‍යවහාරය අනුව කියන කල්හි තමාට තමා රැවටීමයයි කියනු ලැබේ. කෙලෙසුන් කෙරෙන් දුරුව පාපයෙන් වෙන්ව ශුද්ධ ජීවිතයක් ගත කරනු කැමැත්ත ඇතිගී පැවිදි බොහෝ සත්පුරුෂයෝ වංචක ධර්ම නම් වූ කුසල වේශයෙන් පැමිණෙන මේ ක්ලේශයන්ට රැවටි ශුද්ධව විසීමේ අපේක්ෂාව තිබියදී ඒ ක්ලේශයන්ට ඉඩදීම් වශයෙන් සමහර විට කෙලෙස් වඩති. කෙලෙස් සහිත සිතිවිලි සිතති. ඒ ක්ලේශයන්ට වසවවීමෙන් පින් කරමි යන අදහසින් පව් කරති. ආත්ම ශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට කෙලෙසුන්ගේ නං විසින් පැමිණීම මහත් බාධාවකි. ක්ලේශයන්ගේ වච්චක ස්වභාවය ගැන නොදත් පුද්ගලයෝ මේ ක්ලේශ වංචනයට වඩාත් හසු වෙති. ආත්ම ශුද්ධය අපේක්ෂා කරන ප්‍රඥයනට ඒ ශුද්ධිය මැනවින් රැක ගැනීමට ඇත්තා වූ උපාය නම් ක්ලේශයන්ගේ වංචක ස්වභාවය ගැනත් ඒ ක්ලේශයන් ගන්න වේශයෙන්ුත් මැනවින් දැනගෙනය. එබැවින් ආත්ම විශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට දැන ගැනීම පිණිස ක්ලේශය පාප ධර්මයන් නානා කුසල ධර්මයන් ගේවෙස් ගන්න සැටි දක්වනු ලැබේ. එය ආදරයෙන් කියව වංචක ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කරගනිත්වා. සතර සතිපට්ඨානය වඩන සේකයන් හට මෙය මහත් උපකාරයක් වේ.